දන්නවද ජපානයේ ටොයෝටා සමාගමට එයාබෑග් සෙන්සර් හදලා යවන්නේ ලංකාවේ නීතිඥවරයෙක් කියලා. තමන්ගේ නිෂ්පාදනය ලෝකෙට විකුණන්න ඔහු අවුරුදු 15ක් උත්සාහ කරනවා. ඒ උත්සාහය 47 වතාවක් ප්‍රතික්ෂේප වෙනවා. මේ නීතිඥවරයා තමයි රොහාන් පල්ලෙවත්ත මහතා. රොහාන් පල්ලෙවත්ත මේ සිහිනේ දකින්නේ 1990 ගණන් වල ජපානයේ අධ්‍යාපනය ලබන කාලේ ටොයෝටා කර්මාන්ත ශාලාවක අධ්‍යාපනික චාරිකාවකට එක් වූ අවස්ථාවක. ලංකාවට පැමිණි පසු ඔහුගේ නිවසේ කුඩා කාමරයක සීට් බෙල්ට් සෙන්සර් වල තාක්ෂණය අත්හදා බලමින් ඒවා ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු උත්සාහ කරනවා. මේ උත්සාහය ලෝකයේ විශාලතම මෝටර රථ නිෂ්පාදකයා වන ටොයෝටා වෙතින් ඍජු කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ අරමුණින් වසර 15ක් පුරා සිදු කරනවා. ඒ උත්සාහය තමයි 47 වතාවක් ප්‍රතික්ෂේප වෙන්නේ. අනතුරුව ඔහුට ටොයෝටා සමාගම දැනුම් දෙනවා ඔවුන්ගේ අනුබද්ධිත සැපයුම්කරුවෙකු හරහා පැමිණෙන ලෙස. ඒ අනුව තමන්ගේ හීනේ යථාර්ථයක් කර ගනිමින් ජපානයේ ඉටෝ ස්ප්‍රිං සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ අනුමැතියලත් ව්‍යාපාරයක් ලෙස ලංකා හානස් නමින් සමාගමක් බියගම නිදහස් කලාපය ආරම්භ කරනවා. අද වන විට ශ්‍රී ලංකාවෙන් ජපානයේ ටොයෝටා ඇතුළු ප්‍රධාන මෝටර රථ නිෂ්පාදන සමාගම් වලට එයාබෑග් සහ සීට් බෙල්ට් සෙන්සර් සපයන ප්‍රධානම සමාගම වෙන්නේ ලංකා හානස් සමාගමයි. ටොයෝටා සමාගමට අමතරව නිසාන් හොන්ඩා වැනි ජපාන් සමාගම් මෙන්ම ඇස්ටන් මාටින් BMW ෆියට් ෆෝඩ් වොක්ස්වැගන් සහ වෙල්වෝ වැනි ජාත්‍යන්තර මෝටර රථ සමාගම් රැසකට සෙන්සර් සපයන්නේ රොහාන් පල්ලෙවත්ත මහතාගේ ලංකා හානස් සමාගම. ශ්‍රී ලංකාවෙන් ලෝකයේ පුරා රටවල් 12කට පමණ සෙන්සර් අපනයනය කරන මේ සමාගම මෙක්සිකෝවෙත් කර්මාන්ත ශාලාවක් විවෘත කර තිබෙන බවට වාර්තා වනවා. එයාබෑග්, ඉන්ෆැක්ට් සෙන්සර්, සීට් බෙල්ට් ස්විච්, සන් වයිසර් ආම්, විවිධ වර්ගයේ ස්ප්‍රින්ග් සහ කනෙක්ටර්ස්, බැටරි ටර්මිනල් කනෙක්ටර්ස් වැනි නිෂ්පාදන රැසක් මෙම සමාගම මගින් අපනයනය කරනවා. මෙම නිෂ්පාදන ලෝකයේ කොයිතරම් විශ්වාසවන්තද කියනවා නම් ලෝක මට්ටමේ ප්‍රමිතිකරණ වාර්තාවලට අනුව ලෝකයේ වඩාත්ම දැඩි තත්ත්ව ප්‍රමිතියක් ලෙස සැලකෙන 1 ppm දෝෂ අනුපාතයට පවා අනුගත වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනය කරන කොටස් මිලියනයකට දෝෂ සහිත කොටසක් හෝ ඊට අඩුවක් තිබීමයි. රොහාන් පල්ලෙවත්ත මහතාගේ නිෂ්පාදන වාර්තා කර ඇති දෝෂ අනුපාතය මිලියනයකට කොටස් 0.13ක් තරම් අඩු වගයක් ගන්නා බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර වෙළඳපොළට 1 ppm ගුණාත්මක මට්ටමේ නිෂ්පාදනයන් සපයන පළමු සමාගම වන්නේ ලංකා හානස් සමාගම. ටොයෝටා සමාගමේ සුඛෝපභෝගී වාහනයක් වන ටොයෝටා ලෙක්සස් රථ සඳහා සෙන්සර් සපයන එකම සැපයුම්කරු වන්නේ ලංකා හානස් සමාගම. ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර ඇස්ටන් මාටින්, BMW, ෆෝඩ්, වොක්ස්වැගන්, වෙල්වෝ, නිසාන්, හොන්ඩා, මිත්සුබිෂි සහ මැස්රා වැනි ලොව ප්‍රසිද්ධ වෙළඳ නාම රැසක් සිටිනවා. එමෙන්ම යුරෝපය, ඇමරිකාව, ආසියාව ඇතුළු රටවල් 17කට පමණ බෙදා හැරීම් මධ්‍යස්ථාන වෙත මෙම නිෂ්පාදන බෙදා හරිනවා. බියගම කර්මාන්ත ශාලාවේ සේවකයන් 1000කට අධික පිරිසක් සේවය කරන අතර මසකට එයාබෑග් සහ සීට් බෙල්ට් සෙන්සර් මිලියන 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් වාර්තා වෙනවා. රොහාන් පල්ලෙවත්ත මහතාගේ නායකත්වයේ යටතේ ලංකා හානස් සමාගම විසින් 2017 වසරේදී සිය මව් සමාගම වූ ජපානයේ ඉටෝ ස්ප්‍රිං සමාගම අත්පත් කර ගැනීම සිදුවනවා. මෙය දේශීය ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ ශ්‍රී ලාංකික සමාගමක් ලද විශාල ජයග්‍රහණයක් ලෙස මෙරට ව්‍යාපාර ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු අවස්ථාවක් වනවා. රොහාන් මහතා ශ්‍රී ලාංකීය සමාගමක් ජාත්‍යන්තර සැපයුම් දාමේ කොතරම් ඉහළට ගෙන යා හැකිද යන්න ඔප්පු කර පෙන්නු සුවිශිෂ්ට ව්‍යවසායකයෙක්. කිසිදු තාක්ෂණික පසුබිමක් නොතිබුණත් ඔහු ලෝකයේ ඉහළම නිර්වද්‍යතාවයක් අවශ්‍ය වන ඉලෙක්ට්‍රොනික සංවේදක නිෂ්පාදන ශ්‍රේෂ්ඨයට පිවිස සාර්ථක වූ ඔහු වර්තමානයේ ලංකා හානස් සමාගමේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ යන තනතුරු දෙකම දරනවා. මිලියනයකට දෝෂයක් හෝ දෙකක් තිබීම පවා ජීවිතය සහ මරණය අතර වෙනසක් විය හැකි මෝටර රථ ආරක්ෂණ ශ්‍රේෂ්ඨයේ ටොයෝටාහි අධිසුඛෝපභෝගී ලෙක්සස් රථයක සිට යුරෝපයේ දැවැන්ත වාහනයක් දක්වාම ලෝ වටා ධාවනය වන මිලියන ගණනක් වූ රථවල ජීවිතාරක්ෂක එයාබෑග් පද්ධති සක්‍රිය වන්නේ රොහාන් මහතාගේ බියගම කර්මාන්ත ශාලාවේ නිර්දෝෂී ශ්‍රමය. ඉතින් සමහර විට ඔයාගේ සිහින වාහනේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නේ ලංකා හානස් වෙන්න පුළුවන්.